කෑගල්ල මාවනැල්ල රඹුක්කන. අයිබෝන් ආදරණීය දූපතේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විශේෂ පණිවිඩයක්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න හරියට කියලා දෙන්න ස්පෝකන් ඉංග්ලිෂ් කෝස් එකක් මම සූදානම් කරලා තියෙනවා. මේ කෝස් එක ප්‍රධාන නගර 3ක වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොන්ෆිඩන්ස් ඇතුව කතා කරන්න ඉගෙන ගන්න උවමනාවක් තියෙන ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදියට ඔන්ලයින් ඔස්සේ ලබා දෙන්න අපි සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. මුලින්ම ෆිසිකල් ක්ලාසස් සම්බන්ධ දැනුවත් කිරීම කරොත් කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන මෙන්න මේ කියන ප්‍රධාන නගර 3 අපි මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දුවදරුවන්ට ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන දින සහ ආයතන තමයි මම මේ විදිහට දැනුවත් කරන්න යන්නේ. රයිට් මුලින්ම කෑගල්ල නගරේ අපි ෆස්ට් ක්ලාස් කියන ආයතනයේ තමයි ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක පැවැත්වෙන්නේ. ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ 29 වෙනිදා. ඒ කියන්නේ මාර්තු මාසේ 29 වෙනිදා උදේ 8:30ට අපි සෙමිනාර් එක පවත්වනවා. කෑගල්ල අවට ඉන්න ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ෆස්ට් ක්ලාස් ආයතනයේ උදේ 8:30ට 29 වෙනිදා. ඊළඟට මාවනැල්ල නගරය ගත්තොත් මාවනැල්ල නගරේ අපි A1 කියන ආයතනයේ තමයි ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක පැවැත්වෙන්නේ. ඒකේ ආරම්භක සම්මන්ත්‍රණය සෙමිනාර් එක පවත්වන්න අපි සැලසුම් කරලා තියෙන්නේ 30 වෙනිදා. ඒ කියන්නේ මාර්තු මාසේ 30 වෙනිදා අපි ආරම්භක සම්මන්ත්‍රණය පවත්වනවා මාවනැල්ල A1 ආයතනයේ. ඉතින් ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් මාවනැල්ල අවට ඉන්න. ඒකත් අපි පවත්වන්නේ උදේ 8:30ට පටන් ගන්නවා. ඊළඟට රඹුක්කන නගරයටත් අපි අපේ ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක අරගෙන එනවා. රඹුක්කන නගරේ අපි කෝස් එක පවත්වන්නේ සෙමිනාර්ස් කියන ආයතනයේ. සෙමිනාර්ස් කියන ආයතනයේ අපි ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකේ ආරම්භක සම්මන්ත්‍රණය සැලසුම් කරලා තියෙනවා අප්‍රේල් 2 වෙනිදා. හරි. අප්‍රේල් 2 වෙනිදා රඹුක්කන අවට ඉන්න ඕනම දරුවෙක්ට අපේ ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සෙමිනාර් එක සම්බන්ධ දැනුවත් කිරීමක් කරොත් මේ නගර 3ටම අදාළව ආරම්භක සම්මන්ත්‍රණය මත මේ සෙමිනාර් එක අපි සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන්නේ කිසිදු අය කිරීමක් නැහැ. සෙමිනාර් එක දවසට පොදු මේ කෝස් එක සම්බන්ධව වැඩිදුර විස්තර සියල්ල පැහැදිලි කරනවා. ඉතින් ආරාධනා කරනවා කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන අවට ඉන්න ඕනම දරුවෙක්ට ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට ඒතර ප්‍රායෝගික අත්දැකීමක් ගන්න පුළුවන්. ස්පෝකන් ඉංග්‍රීසි කියන එක හරියටම කොහොමද අපි කරන්නේ? හරි. يعني ඉංග්‍රීසි කතා කරනවා කියන එක වෙනස්ම දෙයක් වේවි වලට කලින් වල ලැබුණ නැති අත්දැකීමක් වේවි මේක. හැම දිනෙකටම ආරාධනා කරනවා මේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඉන්න ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රධාන නගර 3ක පවත්වන මේ ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකට ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට අපි ඔන්ලයින් ඔස්සේ ක්‍රමවේදයක් දැන් සකස් කරලා තියෙනවා. ඉතින් ඔන්ලයින් ඔස්සේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න ඕනම දරුවෙක්ට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ඕන නම් දැන් සම්බන්ධ වෙන්න පුළුවන් මේ පාඨමාලාවත් එක්ක. ඒ සම්බන්ධ දැනුවත් කිරීම තමයි මෙතන තියෙන්නේ. ඔන්ලයින් කෝස් එක අපි ආරම්භ කරනවා. ඒකටත් සෙමිනාර් දවස් දෙකක් අපි පවත්වනවා. පළවෙනි දවසේ තමයි මාර්තු 30. හරි. මේ මාසෙම 30 වෙනිදා ඒ වගේම මාර්තු 31 අපි රාත්‍රී 8ට තමයි ආරම්භක සම්මන්ත්‍රණය පවත්වන්නේ. Zoom තාක්ෂණය ඔස්සේ තමයි පවත්වන්නේ. එතකොට මේකට ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න බැරි. හරි. ඒත් මේ හරහා ඔයාලට ෆිසිකල් ක්ලාසස් වල තියෙන ඒ එක්ස්පීරියන්ස් එකම දෙන්න අපි සියරම කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් පැවැත්වුණත් ෆිසිකල් පැවැත්වුණත් ඒකේ අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම මම සෙමිනාර් එකේදී කරන්නම්. එතකොට මේ තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකට අදාළව අපි ආරම්භක සම්මන්ත්‍රණ පවත්වන දවස් දෙක. මාර්තු 30 සහ 31. ඉතින් මේ දවස් දෙකටත් දවස් දෙකේ වලට පහසු වෙලාවක් බලලා ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට් මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම contact details වගේම WhatsApp group එකේ link එකත් attach කරලා දෙනවා. ඉතින් ඕනම දරුවෙක්ට ඒ හරහා වැඩිදුර විස්තර අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අවසාන වශයෙන් ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට ආරාධනා කරනවා ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට quality English කතා කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් සම්බන්ධ වෙන අපේ පාඨමාලා එක්ක කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන කියන නගර 3ට විතරක් සීමා වෙන්නේ නැතුව දැන් ලංකාවේ ඉන්න ඕනම දරුවෙක්ට ලංකාවෙන් පිටේ ඉන්න දරුවෙක්ට උනත් ගැටලුවක් නැහැ. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් කෝස් එක හරහා. ඉතින් එතනදී ඔයාලගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ කිසිම අඩුපාඩුවක් නැතුව කොන්ෆිඩන්ස් ඇතුව කතා කරන්න පුළුවන් මට්ටමකට ඔයාලව ගොඩනගනවා. ඉතින් පාඨමාලා සම්බන්ධ වැඩිදුර විස්තර දැනගන්න contact details හරහා අපිව සම්බන්ධ කරගන්න. right එහෙමනම් හැම දරුවෙක්ම නැවත සෙමිනාර් එකේදී හම්බෙමු. See you again.